ඉතින් කොහොමද යාලට? ඉතින් දැන් අපි ඉන්නේ මාතලේ ටවුන් එක පාස් කරලා නුවරට යන ගමන්. ඉතින් අද අපි යනවා විශේෂ ගමන. අපි දෙන්න අද යනවා විශේෂ ගමනක් මේ වැස්සත් එක්ක පේනෝනේ. වැස්සත් එක්කම අපි යනවා අද උතුම් ශ්‍රීපාදස්ථානයේ වැඳ පුදා ගන්න කරුණා කරන්න. දැන් ඉන්නේ අපි නුවරට යන ගමන් බයික් එක තමයි අපි දෙන්න අද යන්නේ. වැස්සත් එක්ක අඩු වෙන්නේ නැහැ නේ වැස්ස. අපි හිතුවේ නේද වහේ කියලා. ඒත් අපි වැස්සෙම යන්න තීරණය කරා. එහෙනම් අපි යන් ඉස්සරහට. අපි දෙන්න ඕන දැන් ඉන්නේ ගම්පල ටවුන් එකේ දෙන්න හොඳටම නාලේ ඉන්නේ. තව යන්න. හැබැයි අමතක නොවන ගමනක් කරන මේ ගමන මොකද දඹුල්ලේ ඉඳන් ගම්පලට යනකම්ම නෑවා. තාම වහිනවා. තාම වහිනවා. තව දුරක් යන්නත් ඕන. හැබැයි අමතක නොවන ගමනක් කරනවා මේ ගමන. අපි යන් එන. නාවල පිටියක් පව කරගෙන අපි දැන් ගිනි ගත්තේ නැහැ. නෝටන් බීච් යන තැනට ඇවිල්ලා තියෙන්නේ. රාජුත් නදිරත් යාවත් නෝටන් වලට යන්න තියෙනවා. මේ අතරතුරේ වඩේ රොටි කන්න අතර කරා. අමාරුද? තෙමුණා ෂෝක් හැබැයිනේ. වෙනම සැටියකට දෙන්න කොලස්. අපෝ ඒ ටිකුල් දෙන්න ඕනේ. කොලස් දෙන්නද? හා වෙන්න. රොටි දිනවා පොළොසුයි එක්ක. ගිනි ගත්තේනට ඇවිල්ලා ගිනි ගත්තේනේ නෝටන් පාර. මාර ලස්සනයි පේනවා මිනිතුන් වැඩි. මට්ට සීතලක් තියෙන්නේ වැස්සත් එක්ක ලා පින්නකුත් එක්ක මිනිතුන් වැඩි යන්න තියෙන්නේ. අපි දෙන්න නම් මේ ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද මහා වැස්සේ දෙමි ආවේ. හැබැයි මේ ගමන ගියා කියලා පාඩුවකුත් නැහැ වැස්සේ. කියන්නේ ශ්‍රීපාදස්ථානයේ වන්දනාමාන කරන්න අපි දෙන්න යන ගමනේ ඒක වෙනම ගමනක් වුණා. වෙනම අත්දැකීමක්. හිතුවේ නෑ මේ දවස් දෙක වහී කියලා. මාර ලස්සනයි. ඇත්තට මේ ලංකාව කොච්චර සුන්දර රටක්ද කියලා බලා ගන්න පුළුවන් මේ පැත්තට ආවට පස්සේ. ඒවනේ මිනිතුමත් එක්ක කඳු මැදි යනකොට තියෙන මේ චමත්කාරය. ඔව් කැමරාවට වඩා ඒක මාර ලස්සනක් තියෙන මේ නැස් දෙකෙන් දකිද්දි කියන්න වචන නැහැ. අපි යන් තා කිලෝමීටර් 35ක් තියෙනවා මෙතන ඉඳන් ශ්‍රීපාදස්ථානය නල්ලතන්නියට යන්න. අපි යන් ඒ ටිකක්. මං ආසම් view point එකට අපි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපි දවල්ට කන්න හදන්නේ. මගේ ජීවිතේ view point වලින් මං ආසම් view point එකක් තමයි මේ පැත්තේ ලක්ෂපාන දියල කඩාගෙන යනවා. මේ පැත්තේ සප්ත කන්‍යා කඳු වැටිය පේනවා. මම ආසම තනම් මේ. අර දැන් නම් සප්ත කන්‍යා කඳු වැටිය පේන්නේ නැහැ. මේ ටිකේ මීදුමේ වැහිලා ගිහිල්ලා. මෙතන තේ ෆැක්ටරි එකක් තියෙනවා. මෙතන ලක්ෂපාන දියැල්ල කඩාගෙන වැටෙනවා. අපි දවල්ට කාලා අපි දැන් ශ්‍රීපාදස්ථාන නල්ලතන්නියට ළඟා වෙන්න හදන්නේ. ඔන්න අපි දැන් නල්ලතන්නිය ඉඳන් සිරිපා කරුණා කරන්න පටන් ගන්න හදන්නේ. පාන්දර 4යි. ඊයේ රෑ ගොඩක් නවතිලා රෙස් කරා. බයික් එක අපදලයක් අමාරුයි. දැන් නම් දේශගුණය අවුලක් නැහැ වැස්ස. මෙස්ස පායලා. තියෙන්නේ. අපි එනන් දැන් සිරිපා කරුණා කරන්න හදන්නේ. ඔන්න අපි දැන් ආවා අතු පාලව ළඟට. මෙතන මාන කඳුරේ පඤ්ඤාසාරී මියන් ඉතින් හදපු ලස්සන ප්‍රතිමාවක් තියෙනවා සම්මත සමන් දෙවියන්ගේ. ඉතින්
සුමත රාජෝත්තමයන් වහන්සේගේ පීඨ ආරක්ෂාව රැකවරණ ලැබේවා. ත්‍රිවන් සරණයි එන සබ්බීතෝ යද්දන්කෝ සබරවත් මාතේ බව තතරායෝ සුඛේදී ගායක බව සමන්ත රාජෝත්තමයන් වහන්සේලා ත්‍රිවන් සරණයි. දැන් අපි ඉන්නේ සීතගඟුල. ඉතින් මෙතනින් තමයි එන හැමෝම දෙහි ගාලා නාලා පිරිසිදු වෙලා ශ්‍රී පාදස්ථානේ වැඳ පුදා ගන්න යන්නේ. පරලොව ගමන හිස් අතගෙන යන්න එපා. මරණක් නැක්ලෙස ජීවත් වෙන්න එපා. දැන් නම් ඊට නැගගෙන යනවා. හොඳ දේශගුණයක් තියෙන්නේ. මේ පැත්තෙන් පේනවා ලස්සන දර්ශනයක්. වලාකුළු පහක් කියලා මුහුද වගේ. මේ පැත්තේ මාර ලස්සන දර්ශනයක් පේන්නේ. මෙතන නකා හැඬු වැල්ලත් වැටෙනවා. වතුර නැහැ. ඒක අවාරයට තමයි ගොඩක් සක්‍රියව පේන්නේ. මුළු අහසම ගොඩක් පැහැදිලි. අපි දැන් ඉදිකටු පානලා ළඟා වුණා. මෙතන දැක්කට පස්සේ ඇත්තටම දුක හිතෙනවා. ඒ වගේ අපේ මිනිස්සු ඇවිල්ලා හැමදේම විනාශ කරලා ගෙන යනවා. කෝට් පැකට් කියලා දාලා හැමතැනම කෝට් තියෙනවා. බුදු ශ්‍රී පාදස්ථාන වන්දන කරන්න ඇවිල්ලා කුණුදෑන බුදුහාමුදුරන්ට පූජා කළේ. අපි ශ්‍රී පාදස්ථානයේ වද පුදා ගන්න යනකොට එක එක ස්ථාන තියෙනවා. ඒ කියන්නේ නම් හැදිච්ච ස්ථාන. ඒ වගේ දැන් ගොඩක් තියෙනවා. ඉදිකටු පාන, හැරමිටි පාන. ඊපස්සේ මේ පැත්තේ නකොට නම් ටිකක් අඩුයි. හැබැයි රජමාව තියෙනකොට ඊට වඩා ගොඩක් තැන් තියෙනවා. ධර්මරාජගල, ලිහිනිහෙල, ඒ වගේම අම්බලම්, ඒ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ අතීතයේ වුණු සිද්ධාන්තත් එක්ක. දැන් මේ අපි ඉන්නේ ඉදිකටු පාන කියන තැන. මෙතන නම හැදෙන්නත් හේතු දෙකක් තියෙනවා. ඒ ජනවහරෙන් එන කතා දෙකෙන් එකක් තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම වූ අවස්ථාවේදී කැලණියට වැඩම කරලා ඊට පස්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමන නඩවියට වැඩමවන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ සිවුර මේ ස්ථානයේදී ඉරිලා නූලකින් සිවුර මහගත්තේ මේ ස්ථානය කියලා සඳහන් වෙනවා. ඒ වගේම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මේ සමනල කන්දට අර්ධියෙන් වැඩිය කියලා. ඒ වගේම තවත් තියෙනවා අතීතයේ මිනිස්සු ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන කරන්නේ තමන්ගේ තියෙන ගෙවල් පවා වෙන අයගේ නම වලට ලියලා. මොකද මේ ගමන ගොඩක් අමාරු ගමනක් හින්දා. එතකොට මේ ගමන එද්දී ඒ කියන්නේ දැන් ඉස්සර දැන් පාඩි පෙරවල් තිබුණේ ඉස්සර කාලේ පාඩි පෙරවල් තිබ්බේ නෑ ටිකක් කටු ගෑනෙන්න. එතකොට තමන්ගේ රෙදි ඉරෙනවා. ඒ ඉරුණු රෙදි මේ ස්ථානයේදී තමයි මහගෙන මෙතින් එහාට මහගිරි දඹේ තරණය කරලා හස්ගව තරණය කරලා උඩ මළුවට ගියා කියලත් ජනවහරේ ලිය වෙනවා. ඉතින් ඒවා සිහිපත් කරන්න තමයි මෙතන ඉදිකටුවක් ගහලා නුඹ උඩට ඇදගෙන යන්නේ. ඉතින් මගේ නම් මතේ දැන් අතීතයේ සිද්ධ වුණු දේවල් දැන් සිහිපත් කරාට මේ තැන් විනාශ වෙනවා. වාල් පේන ඇති කොච්චර මෙතන ඉටිකොල දාලා තියෙනවද කියලා. ඒතන මේකෙන් වෙන්නේ අපේ මේ වගේ උතුම් තැනක් විනාශ වෙන එක පොලිතින් එක. මම නම් ඔයාලගේ මතේ දරන්න. මම නම් කියන්නේ මේ වගේ තැනක් විනාශ කරන්න එපා මේ විදිහට. මොකද මේක බුදුන් වැඩි ස්ථානයක්. එතකොට මේ තැන විනාශ වෙනවා කියන්නේ සමාජයේ මේක ලෝකුරුමයක්. මේ වගේ දැන් පොලිතින් දාලා විනාශ කරන්න එපා කියලා තමයි ඉල්ලන්නේ. දැන් ඊට පස්සේ අපි යමු ඊළඟට අපිට හම්බ වෙන්නේ මහගිරි දඹේ. අපි එනම් උඩට තව කරුණා කරමු. අපිට දුකයි අපේ මිනිස්සුන්ව නැති කරලා. ඔක්කොම විනාශ කළා නිකුණු දාලා. හැමතැනම දාලා ඊයර පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ පොලිසිය ඔයස් මහත්තයා කාණු සුද්ධ කරලා.
මේ රට හදන්න ඕනේ හොඳින් හෝ නරකින්. නැත්තම් හදන්න බෑ නේද? පාණ්ඩව කුණු කංගල් ටික. මේ කන බීම බෝතලේ මෙහෙම කරලා ඔබල ගාන චක් ගාලා අර කානුවට හිර වෙනවා. ඊ අර අම්බලම සුද්ධ කරලා පොලිසිය උතන ඉඳිකට බහන උදේක. මම දන්නේ කානු සුද්ධ කරන ඕයිසි මහත්තයා රෑ අර වැස්සිට මුන්නේ. මම ඒවා අනේ හොඳ උතුම් දෙයක් කරන්න මහත්තයෝ කියලා. වටේම හරි ලස්සනට පේනවා. මේ මෙතන වලාකුළු වලින් වැහිලා ගිහිල්ලා. මාර ලස්සනයි. මට නෑ නිකන් ඒක ලස්සනද? ධම්මං සරණේ සිත පාදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන ඉඤ්ඤයි තුන් සරණේ අදහගෙන ඔන්න අපි උතුම් ශ්‍රී පදස්ථානයට වැඩ උදා ගන්න හදන්නේ. මෙතනින් එහාට වීඩියෝ කරන්න දෙන්නේ උඩමළුවේ. අපි එන ශ්‍රී පදස්ථානය වැඩ උදා ගමු. S දෙකෙන් දකින්න ඕන. ඔය විදිහට අපි ශ්‍රී පදස්ථානය වැඩ උදාගත්තා. කරුණාකරන්න. එහෙනම් දැන් පහළට කරුණාකරන්න. අපේ සිරිපා කරුණා මේ විදිහට අවසන් කරනවා. ඔයාලගෙන් ඉල්ලන්න තියෙන වෙන මොකුත් නෙවෙයි. කුණු ගේන්න එපා. පේන ගොඩක් ජරා වගේ නලා දානවා. ඒ වගේ උතුම් වූ තැනක් ශ්‍රී පදස්ථාන වගේ ලෝකුරුමයක් මේ විදිහට කුණු වලින් ජරා කරන්න එපා කියලා අවසන් වශයෙන් ඉල්ලන්න තියෙනවා. මොකද හිතෙනවා එහෙම දකිද්දි උත්තර නේද? මේ වගේ දේවල් කරන්න එපා. අරන් යන පොඩි කුණු පොඩි ඉටිකොලේ හරි පල්ලෙහාට අරන් එන්න කියලා දැන් අවසන් වශයෙන් ඉල්ලන්නේ. එහෙනම් අපි අද ඔයාලගෙන් සම ගන්නවා. ඔබ සැමට සුමන සමන් දෙවි පිටයි. වීඩියෝ එක ඉවර කරන්න හැදුවට ඉවර කරන්න දෙන්නේ නැහැ. මට ලස්සන ඊ අපිට යනකොට බලා ගන්න බැරි වෙච්ච
සත්ත්ව කන්නේ වල කඳු හතම දැන් මේ වෙලාව අපි ලස්සනට view වෙනවා ලක්ෂපාන දියැලත් එක්ක ඊයකට මීදුම් වැහිලා තිබ්බේ ඒ ලස්සනත් ඔයාලට පෙන්නනම වීඩියෝ එක නවත්තන්න ඕනේ කියලා හිතුණා මේ බලන්න කොහොමද ලස්සන කියලා වව් කඳු හතම පේනවා මේ පැත්තේ ලක්ෂපාන දියැල ඒක පෙන්නලම තමයි වීඩියෝ එක නතර කරන්න අපි හිතුවේ